පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිවාචක කැඳවීම ඇරඹී. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23000කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම ඊයේ ආරම්භ විය. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන නවරත්න මාරසිංහ, රාමනාදන්, කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ. නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 24 දෙනා අතරින් සේනුල් ආබ්දීන්, මොහමඩ් ජෙසීම්, මොහමඩ් මුස්තාපා, මොහමඩ් රිස්වාන් සහ මීරා සහීර් මොහමඩ් නෆ්ලි යන අය විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. ඉදිරි දිනවලදීත් මෙම නඩුවට අදාළ විත්තිය සාක්ෂි සහ ප්‍රකාශ ඉදිරිපත් කිරීම තවදුරටත් සිදු කිරීමට නිමිති. කසාගලින් මතුවන කතා කරන පත්තරේ. මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.